කරන්න හිටපු වීඩියෝ එකක් නෙමෙයි. උදේ පාන්දර මේ මල විකාරය දැකලා තමා මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඔයාලට කියන්න this is one of most ridiculous thing I've ever seen. එයා පරිස්සම් කරන්න බුදු සාදුට. එයාව නෙමේ කාවත් පරිස්සම් කරන්න බුදු සාදු බුදුරජාණන් වහන්සේ දැන් නැහැ. හොඳේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඉන්නේ. ඔය අනිත් දේවවාදී ආගම්වල වගේ බුදුරජාණන් වහන්සේ කොහෙවත් නැහැ දැන්. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් කියලා එහෙම මොනවත් ඉල්ලුවට වැඩක් නැහැ. ඊටත් ඉතින් මේ වගේ නිකන් මේ කාම ලෝකෙට අදාළ කිසිම දෙයක් ඉල්ලුවට වැඩක් නැහැ. මේ බුදුදහම කියලා තියෙනවා ප්‍රාර්ථනා කරලා ලබා ගන්න දේවල් පහක්. ආයුෂය, වර්ණය, සැපය, ස්වර්ගයේ සුගතියේ උප්පත්තිය, තව මොකක් හරි එකක් තියෙනවා. ඒක හරියට මට මතක නැහැ. දැන් දුකට කාරණාව කියන්නේ මේකේ තියෙනවා මරු කමෙන්ට් ගොඩක්. අම්මයි තාත්තයි පරිස්සම් කරලා දෙන්න බුදු සාදු ඒ ඇති. මට හිමි නැති වුණත් එයාව පරිස්සම් කරන්න බුදු සාදු. අනේ ඔව් සාදු එයා මගේ පණ. අම්මා තාත්තා දෝනිලු. මගේ පණටත් වඩා ආදරය කරපු එයාද මා එක්ක තරහ වෙලා. කමක් නෑ ඒත් ඔයා පරිස්සමින් ඉන්න ඕනේ. මගේ එකම ප්‍රාර්ථනාව බුදු සාදු මගේ සුදුව පරිස්සම් කරන්න. මම හිතන්නේ මේ කමෙන්ට් දාන ගොඩාක් දෙනා බෞද්ධයෝ වෙන්නේ නැති. ඒ බෞද්ධකමේ තේරුම මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ලෝක සත්‍ය මේ සංසාරයේ යන ගමන දුකක්, ඉපදීම දුකක් කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒක ඔය අපි දකින බූට් කාපුවම දැනෙන දුක වගේ එකක් නෙමේ. මේ සසර දුක කියන්නේ ඔය දිනදා අපි දකින දුක නෙමේ. ඊට වැඩිය හුඟක් එහාට ගියපු දෙයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය වගේ ගැඹුරු ධර්ම කාරණා. ඉතින් උන්වහන්සේගෙන් මේ වගේ නිකන් පහත් මෝඩ ගොබිල දේවල් ඉල්ලලා වැඩක් නැහැ. ඒක තමයි ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ. අනිත් එක පේජ් ඇඩ්මින්ලා මේ වගේ නොදන්න කාරණා කතා කරන්න යන්න එපා. නිකන් බලන්න මේ තනිකර නිකන් මිනිස්සු හුඟක් නොමග යනවානේ. නිකන් බුදුරජාණන් වහන්සේගෙන් දෙයක් ඉල්ලුවාම ලබා ගන්න පුළුවන් කියලා මේ මිනිස්සු හිතන්නේ. එහෙම දෙයක් නැහැ. රුවන්වැලි සෑය ගාවට ගිහිල්ලත් ඔය බාරහාර වෙලා ප්‍රාර්ථනා කරාට ඒක බුදුරජාණන් වහන්සේ හරහා ලැබෙන දේවල් නෙමෙයි. ඔය ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි සෑය ළඟදී කරන ප්‍රාර්ථනා ඉල්ලීම් සක්‍ර දෙවියන්ට දැනෙනවයි කියලා තමයි කියන්නේ. එතකොට සක් දෙවිඳුන් ඇතුළු දේව මණ්ඩලයේ තමයි ඒවා පුළුවන් කාරණා ඉෂ්ට කරලා දෙනවයි කියලා කියන්නේ. එතකොට අනිත් කාරණාව මොනම දෙයියෙක්ගෙන්වත් මොනම කෙනෙක්ගෙන්වත් මිනිසෙක්ගෙන් වේවා දෙවි කෙනෙක්ගෙන් වේවා යක්ෂයෙක්ගෙන් වේවා බුදුරජාණන් වහන්සේගෙන් වේවා ඉල්ලලා ගන්න බැරි දේවල් පහක් දේශනා කළ දෙනවා බුදුරජාණන් වහන්සේ. ආයුෂය, වර්ණය, සැපය, මොනවාද සුගතිගාමී උපත, අනිත් එක මට හරියට මතක නැහැ. ඔය වගේ දේවල් පහක් දේශනා කරලා තියෙනවා. ඒවා ලබා ගන්න පුළුවන් මාර්ගයන් අනුගමනය කරලා ලබා ගන්න පුළුවන්. නමුත් ඒවා කාගින්වත් ඉල්ලලා ගන්න බෑ. ඔයාලට ආයුෂය ඕන නම් ඔයාලට පුළුවන් ප්‍රාණඝාතයෙන් වැළකීලා ඉන්න. එතකොට අභය දාණය දෙන්න. ඒ වගේ ඒහා සම්බන්ධව අදාළ දේවල් කරලා ඔයාලට ආයුෂය වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔය වගේ කාරණා තියෙනවා. උදේම මේක දැකලා ඉතින් හරි හිනා. මරු කමෙන්ට්ස් ගොඩාක් තියෙනවා මේකේ. අනේ බුදු සාදු එයාව ඕනි මට එයාව දෙන්න ඕලු. මේක මිනිසුන්ගේ මෝඩකමද මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. මේ වීඩියෝ එක බලන ඔයත් පේජ් ඇඩ්මින් කෙනෙක් නම් මේ වගේ දේවල් දාන්න කලින් දෙපාරක් නෙමෙයි ගොඩ පාරක් හිතලා
ගොඩ පාරක් හිතන්න මේ වගේ වීඩියෝ එකක් කරන්න කලින්. එහෙනම් හැම දිනාටම තිරුවන් සරණයි.